ළමයි ඔන්න අද කන්න ගිය ගමන් හිතුණා වයින් ටේස්ට් කරන්න. මොකද ජෝර්ජියාවට ඇවිල්ලා වයින් රස බැලුවේ නැත්තම් වැඩක් නැහැ කියනවනේ. ජෝර්ජියාව කියන්නේ හැමෝම දන්නවනේ නේද? වයින් වලටම ප්‍රසිද්ධ රටක්. ටුවරිසම් මැරුණාම එයාලගේ මේන් ඉන්කම් එක මේ වයින් නිෂ්පාදනය. අවුරුදු 8000කටත් වැඩිය දිග හිස්ටරි එකක් තියෙනවලු ඒගොල්ලන්ගේ මේ වයින් නිෂ්පාදනයේට. හැමෝම කියන්නේ මේ රටේ වයින් තමයිලු ගොඩාක් හොඳ වයින්. එහෙම කිව්වට අපිට ඒක තේරුම් ගන්න බෑ. මොකද අපි හැම රටේම වයින් ටෙස්ට් කරලා නැහැ නේ. හින්දා කොහොමුණත් පොඩි බොටල් එකක් අරගෙන දෙකක් ගත්තට එකක් තමයි මේ බීලා බලන්න උනේ. පැණි රස, කහට රස, ඒ කියන්නේ ග්‍රේප්ස් වල තියෙන ඒ රසවල් ටික මේ වයින් එකේ තිබුණා. ඉතින් එහෙම බලලා නැත්තම් හොඳ නෑනේ ජෝර්ජියාවට ඇවිල්ලා වයින් බීලා බැලුවේ නැත්තම්. ඒ හින්දා ඒකත් රස බැලුවා. බලලා ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් මේක. මේකෙන් බිරියානි එකකුත් අරගෙන කාලා මොකද ගාලා සැරෙන්න නේද? දුප්පිට වෙන්න සැරට තියෙන්න ඕනනේ අපිට කෑම. ඒ හින්දා මේ කඩෙන් ස්පයිසි කියලාම ඉල්ලලා සැරට කෑම එකකුත් අරගෙන කාලා ආවා හොටෙල් එකට. ඔන්න ළමයි වයින් රස බැලුවා.